අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පරිප්පු හදන විදිහ. ඒක මේ අපේ ගෙදර දානි වෙන කුක් හදන ක්‍රමය. ඒ කියන්නේ එයා හදන ක්‍රමය. බලමු අපි කොහොමද කියලා. ලුණු ඕගලන්ට රතු ලුණු ගන්න පුළුවන්. මම මේ ලොකු ලුණු ගෙඩියක් අරන් තියෙන්නේ. අමු මිරිස් අවශ්‍ය කැමති කෙනෙක් ඉන්නවා නම් සැර කන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒක වැඩිපුර දාගත්තට කමක් නැහැ. සුදු ලුණු පොතුත් එක්කම පොතු වීසි කරේ නෑ යා. ඊට පස්සේ කරපිංචා මට අද මෙතන රන්තේ නැහැ. ඒක නිසා මට කරපිංචා විතරයි තියෙන්නේ. ඒක ඊට පස්සේ උළුහාල් මෙයා අමු උළුහාල් 3-5 සමහරු පරිප්පු හදනකොට 3-5 දාන්නේ නැහැ. ඒ වුණාට ඒ කුක් එයා 3-5 දානවා. 3-5 මිරිස් කුඩු ඒකත් Tamanට කැමති ප්‍රමාණයකට දාගන්න සැර කන්න පුළුවන් විදිහට. ඒවා ටිකක් තියෙනකොට හොඳයි සැරට. කහ ලුණු අපි මැදක් හරියේදී තමයි එකතු කරන්නේ. දැන් මේක හොඳට පොඩි කරගන්න ඕනේ. හොඳට පරිප්පුත් එක්ක මිශ්‍ර වෙනකම්. අපි ඒක කරගෙන ඉඳිමු. පොඩ්ඩක් ඉන්න මම අත හොදන් එන්න. මේ සේරම එකට මික්ස් කරගන්න ඕනේ. නැත්නම් මේ සාමාන්‍යයෙන් ඉතින් අපි හදන්නේ එහෙමම දියකිරි දාලා තම්බන එකනේ. එයා හැදුවේ එහෙම නෙමෙයි. එයා හොඳට මේක පොඩි කරනවා පරිප්පුත් එක්ක. මේ වැඩෙන්න. ඊට පස්සේ දියකිරි මිටිකිරි එකටම දානවා. ටිකක් වෙලා මේ තැම්බෙනකොට අවශ්‍ය නම් තව කිරි ටිකක් අපිට දාගන්න පුළුවන්. ඔය ඇති. ඊට පස්සේ අපි දියකිරි එකතු කරමු. දියකිරි ටික ඊට පස්සේ මිටිකිරි ටික පස්සේ අවශ්‍ය විදිහට පරිප්පු තැම්බෙන විදිහට අපිට මේක දාගන්න පුළුවන්. දැන් ලිප පත්තු කරලා වහලා පොඩ්ඩක් තැම්බෙන්න තියන්න ඕන. මම බාගෙට තැම්බෙනකොට ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. දැන් බාගෙට තැම්බිලා තියෙන පරිප්පු හොඳින් කලවම් කරන්න. නැත්නම් යට තියෙන උඩට එන්නේ. බාගෙට තැම්බිලා තියෙන තව ටිකක් තියන්න ඕන. වහලා තියෙන පොඩ්ඩක්. පරිප්පු හොඳට තැම්බිලා තිබුණේ. ඊට පස්සේ මම ලුණු එකතු කරලා මේකේ උඩට සුවඳ කුඩු එකතු කරා. ඒ සුවඳ කුඩු එක හදන රෙසිපි එකත් මම ඕගලන්ට පස්සේ වෙලාවක අරන් එන්නම්. ඒ කුක්ගේ රෙසිපි එක මේක මේ සුවඳ කුඩු ටික එකතු කරලා මේ තියෙන මං හදපු සුවඳ කුඩු ටික එකතු කරලා රස්නේ ඉරිපේ ගින්දර හොඳටම අඩු කරලා එයා මේක මෙහෙම වහලා තියෙනවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ලිප ඔෆ් කරගත්තාම හරි. ඊට පස්සේ බලමුකෝ මම අන්තිමට ඔයාලට පෙන්නන්නම් පරිප්පු එක කොහොමද තියෙන්නේ කියලා. අන්න බලන්න අපේ පරිප්පු එකේ ලස්සන. බලමු අපි පිගානකට බෙදලා. මේ වෙලාවේ මුළු කුස්සියම සුවඳයි.
අර සුවඳ කුඩු පේන්න තියන්න බෙදනකොට පිළිගන්නවනකොට සුවඳ කුඩු පේන්න තියෙනවා. සමහර වෙලාවට එයා තව ටිකක්කුත් ඉහෙනවා මේ ප්ලේට්ස් වලට මේ දානි බෙදද්දි ස්වාමීන් වහන්සේලාට අරන් යන මේ ඒ භාජනයේ උඩටත් එයා සුවඳ කුඩු ටිකක් ඉහෙනවා. දැන් මෙහෙම බෙදනකොට මම දැන් මේක බෙදුවේ ඒක පේන්නත් එක්ක. ඔහොම තමයි අන්තිමට අපේ සුවඳ ගහන පරිප්පු එක. මේක ඕනම දානකට මේ මම හදන දාන වලට මම හදනවා 50කට වගේ මට හදාගන්න පුළුවන් මේක. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න මොකක් හරි දෙයක් ගත්තනම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.